දාර්ශනික කවියෙකු වන රූමි වරක මෙහෙම කියනවා. ඔබේ හිතට එන සිතුවිලි සහ ඔබේ හිත ගැන ප්‍රවේශම් වන්න. මොකද මේ විශ්වය ඔබව අඳුනගන්නේ සහ ඔබව දැනගන්නේ ඔබ සමග සංවාද කරන්නේ ඔබේ සිත සහ ඔබේ සිතුවිලි හරහා කියලා රූමි කියනවා. ආයුර්වේදයට සහ යෝගීවරුන්ට අනුව උදෑසන 4:30ත් උදෑසන 6:30ත් අතර පැය දෙකක කාල සීමාව බ්‍රහ්ම මූර්තිය ලෙස නම් කරනවා. නැතිනම් දෙවියන්ට අයිති කාල සීමාව විශ්වයේ බලය අධික ලෙස ක්‍රියාත්මක වෙන කාල සීමාව හැටියට තමයි පොතපතේ සඳහන් වෙන්නේ. විද්‍යානුකූලව මෙම කාල සීමාව ඇතුළත මොලේ ඇල්ෆා තරංග පරාසය ක්‍රියාත්මක වෙනවා. හර්ට්ස් 8ත් 13ත් අතර තරංග පරාසයක් මිනිස් මොලය හරහා ක්‍රියාත්මක වෙනවා. මනස වඩාත් නිර්මාණශීලීව ක්‍රියාශීලීව ඒ වගේම නිදහස්ව පවතින කාල සීමාවක් හැටියට තමයි මේ පැය දෙකක කාල සීමාව හඳුන්වන්නේ. මිනිස් මනසේ ඇල්ෆා තරංග මට්ටම ක්‍රියාත්මක වෙන මෙම අවස්ථාවේදී මිනිසෙකුගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක නැත්තම් යටිසිතට අදහස් කාන්දු කරවීම සඳහා පහසුව ඇති කරමින් දොරටුවක් හැටියට ඇල්ෆා තරංග මට්ටම ක්‍රියාත්මක වෙනවා. බලවත්ව බලගැන්වුණු ඔබේ යටිසිත තමයි මේ විශ්වයට ධනාත්මක ශක්තිය මුදාහැරලා ඔබේ ජීවිතයට වාසනාවේ දොරටුව විවෘත කරලා දෙන්න සමත් වෙන්නේ. විශ්වයේ රිද්මයට එවැගේම විශ්වයේ ශක්තියට එකතු වන මිනිස්සුන්ට ජීවිතේ පහසුව සහ නිදහස උරුම වෙනවා. හැම තැනින්ම ගොඩක් මූලාශ්‍ර පරිහරණය කරලා තමන්ගේ උදෑසනකදී තමන්ගේ යටිසිත බලගන්වන්න එමගින් මෙම විශ්ව ශක්තිය එක්ක එකතු වෙලා සතුටින් පිරුණු නිදහස් ජීවිතයක් ඔබට ලබා දීම සඳහා මේ ඇෆර්මේෂන් එක සහිත වීඩියෝව ඔබ වෙනුවෙන් මා නිර්මාණය කළා. තමන්ගේ දවස පටන් ගන්න මොහොතකට කලින් දවසේ වැදගත්ම මේ පැය දෙකක කාල සීමාව ඇතුළතදී නිදහස් මනසින් මේක අහන්න හොඳින් සවන් දෙන්න. ඔබ මෙයට සවන් දෙන හැම තප්පරයක් ගානේ චිත්තරූප තමන්ගේ සිතින් මවන ගමන් විශ්ව ශක්තියට ස්තුතිවන්ත වෙන්න අමතක කරන්න එපා. ඔබේ ජීවිතය අනිවාර්යෙන් වෙනස් වෙනවා. විශ්වාසය තියාගන්න. මෙතෙන් පටන් මම ඇතුළට ගන්න හැම හුස්මක් ගානේම සතුට නිදහස පිරුණු සුභවාදී ශක්තිය මගේ අභ්‍යන්තරයට ගලාගෙන එනවා. මෙතෙන් පටන් මම එළියට තමන හැම හුස්ම පොදක් ගානේම මගේ ජීවිතයේ තිබුණු අහිතකර ශක්තියින් සියල්ල මාගේ නිවතට යනවා. මේ මුළු විශ්වයේම පවතින ශක්තිය මගේ ශරීර අභ්‍යන්තරයේත් පවතිනවා. මම හිතනවට වඩා බලවත් දෙයක් මට හැම විටම කරන්න පුළුවන්. මේ විශ්වය දකින්න, ඇවිදින්න, කතා කරන්න, hina වෙන්න මේ ජීවිතය ලබා දීම පිළිබඳව මම මේ විශ්ව ශක්තියට ස්තුතිවන්ත වෙනවා. නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා. මගේ ජීවිතයේ තිබුණු සියලු අඳුරු මතකයන් මම අමතක කරලා දානවා. හැම දවසකදීම මම සතුටින් hina වෙලා මගේ කාලය ගත කරනවා. මගේ ජීවිතේ හැම තැනකදීම ශක්තිමත් මූණ දීමට විශ්වයේ ආශිර්වාදය මගේ අභ්‍යන්තරේ පවතිනවා. මම මගේ ජීවිතේ සියලු පරාජයන් බිඳවැටීම් වෛර කර මිනිසුන් මෙතෙන් පටන් අමතක කරනවා. මම ගොඩක් බුද්ධිමත්. මම කරන සියල්ල මුළු හදවතින්ම 100% මහන්සි වෙලා සම්පූර්ණ කරනවා. කුඩා දරුවෙකු වගේ මගේ මුහුණේ සිනාව සතුට හැමදාම රඳා පවතිනවා. මගේ මනස ගලාගෙන යන සිසිල් දිය දාරක් වගේ නිදහස් එවැගේම තැන්පත්ව පවතිනවා. මේ විශ්වයේ ආශිර්වාදය එවැගේම මේ විශ්ව ශක්තිය මං ගන්න හැම හුස්ම පොදක් පාසාම මාත් එක්ක මගේ ජීවිතේ තුරාවට රැඳෙමින් කටයුතු කරනවා. මේ හමන සීතල හුළඟ එවැගේම කුරුල්ලන්ගේ නාදය මේ මුළු සුභාව ධර්මයම මගේ ජීවිතය ලස්සන කරන්න ආශිර්වාද කරනවා. මේ ගහකොළ එවැගේම සතා සිව්පාව මුළු සුභාව ධර්මයටම මා හදවතින්ම ආදරය කරනවා. මම ජීවිතයේ තබන හැම පඩියකදීම
හැම විටම ආත්ම විශ්වාසයෙන් යුතුව පියනගනවා. මම සමෘද්ධිමත් ඒ වගේම වාසනාවන්ත ජීවිතයක් ගත කරනවා. මගේ අනාගතය ගොඩක් වාසනාවන්ත අනාගතයක්. මම මගේ යහළුවන් දෙමාපියන් සමග නිදහසේ සතුටින් කාලය ගත කරනවා. මම ගමන් කරන හැම තැනකදීම ධනාත්මක සුභවාදී ශක්තිය මාත් සමග ගමන් කරනවා. මගේ ජීවිතය උපරිමය වින්දනය කරමින් මගේ කාලය මං ගත කරනවා. මගේ සිහිය ඒ වගේම මගේ අවධානය මගේ සිහින වෙනුවෙන් මම ලබා දෙනවා. මම කරන හැම දෙයක්ම මගේ හිතට අවංකව මුළු හදවතින්ම සිදු කරනවා. මගේ ජීවිතය ගොඩක් සමෘද්ධිමත් ඒ වගේම වාසනාවන්ත ජීවිතයක්. ජීවිතේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් ශක්තිය මගේ අභ්‍යන්තරයේ පවතිනවා. මට ඕනෑම දෙයක් ලබා ගැනීමේ ශක්තිය මගේ අභ්‍යන්තරයේ පවතිනවා. ජීවිතේ හැම මොහොතක්ම නිදහස්ව සතුටින් විශ්වාසවන්තව සමෘද්ධිමත්ව ගත කරන්න දැන් මම සූදානම්. මම මානසිකව ශාරීරිකව හැම අතින්ම ශක්තිමත් පුද්ගලයෙක්. මම දිනනවා. මගේ ජීවිතය මම අනිවාර්යෙන්ම දිනනවා. විශ්ව ශක්තියට ස්තුතිවන්ත වේවා. විශ්ව ශක්තියට ස්තුතිවන්ත වේවා. විශ්ව ශක්තියට ස්තුතිවන්ත වේවා. රොබින් ශර්මා තමන්ගේ ඩිස්කවර් යුවර් ඩෙස්ටිනි කියන පොතේ මෙන්න මෙහෙම ලියනවා. ඔබ ඔබට කළ හැකි සියල්ල උපරිමයෙන් කරන්න. මේ විශ්වය ජීවිතය ඔබ වෙනුවෙන් ඉතිරි සියල්ල ඔබ සඳහා සිදු කර දේවි කියලා. ඔබ සමග සැසඳිය හැකි ඔබ වැනි පුද්ගලයෙකු මේ මුළු විශ්වයම තවත් නැහැ. මේ මුළු ලෝකේ ඉන්න හැම මිනිසෙක්ම විශ්ව ශක්තිය ආශිර්වාද ලද පුද්ගලයෙක්. ඔබේ ජීවිතයේ සතුටින් නිදහසේ ශක්තිමත්ව ගත කරන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන්න කියලා මමත් මේ විශ්ව ශක්තියෙන් ඉල්ලනවා. ඉතින් ඔබේ ජීවිතයේ දිනන්න ශක්තිය මේ වීඩියෝ එකෙන් ලැබෙන්න කියලා මම ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඔබට අනිවාර්යයෙන්ම ජීවිතය දිනන්න පුළුවන්.